QD divide by delta PN නේද සම්බන්ධිත භාණ්ඩවල මිලේ වෙනස අපිට ගන්න පුළුවන් PN මෙතන QD ඔන්න ඔහම ගන්නත් පුළුවන් පුතේ නැත්නම් ඔයාට percentage එකක් විදියට ගන්නත් පුළුවන් මෙන්න මෙහෙම ගන්න පුළුවන් percentage එකක් විදියට cross elasticity of demand delta QD percentage divide by delta PN percentage ඔය විදියටත් ඔයාට ගන්න පුළුවන් ඔයාට දත්ත දීලා තියෙන විදියට තමයි පුතේ ඔයා ගන්න ඕනේ තවත් ගන්න ක්‍රම තියෙනවා මගේ ඔයාට ඕනනම් මේකත් ඔයාට ලියන්න පුළුවන් නම්‍යතාවයේ පැහැදිලි කිරීමත් එක්ක පැහැදිලිට ඔයා ලියන්න ඕනේ සම්බන්ධිත භාණ්ඩවල මිලේ සාපේක්ෂ වෙනසට ප්‍රතිචාරීව ඉල්ලුම් ප්‍රමාණයේ සාපේක්ෂ වෙනසේ සංවේදීතාවය මැනීම තමයි අපි කියන්නේ හරස් ඉල්ලුම් නම්‍යතාවය කියලා ඔයාට මේ සමීකරණයකුත් ලියා ගන්න පුළුවන්. හරි. අපි යනවා ඊට පස්සේ පුතේ ඒක හරියද? හරිද? හරි වගේ ඉන්නවද? හරි කවුද? අර උඹලා මේ ඔන්ලයින් පන්තියේ නේද ඉන්නේ? මං කියන එක ඇහෙනව නේද උඹලට? ඈ පුතේ? හරි.